සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගණිත ගැටලු 100ක් සාකච්ඡා කරන YouTube සම්මන්ත්‍රණ මාලාවේ තුන්වන ගණිත ගැටලුව සාකච්ඡා කරන්න තමයි දුවේ පුතේ අද දවස අපි යොදාගන්නේ. එහෙනම් අපි බලමු අද අපි පොඩ්ඩකට ලැබෙන ගැටලුව මොකක්ද කියලා. බලන්න පුතේ රැස්වීම් ශාලාවක් තියෙනවා. මේ ශාලාවේ ආසන තියෙනවා අංක කරලා. එහෙනම් 301 ඉඳලා 500 තික් අංක කරලා තියෙනවා. ඒවා අතුරින් 3 හා 5 ඉලක්කම් එක ළඟ යෙදෙන අංක සහිත ආසන කීයක් තියෙනවාද කියලා තමයි අපෙන් අහන්නේ. හරි ඔන්න ටිකක් අද වෙනස් ගැටලුවක් අවබෝධ කරගන්න ඕනි ගැටලුවක්. දුවල පුතාලා කලබල වුණොත් එහෙම අපිට 301 ඉඳලා 500 දක්වා ලියන්න ඕනි කියලා හිතෙයි. එහෙම ඕනි නෑ පුතේ. 3 සහ 5 කියන ඉලක්කම් දෙක එක ළඟ යෙදෙනවාද කියලා බලනවා. මෙන්න මේකම මේ 3 සහ 5 කියන අවස්ථාව අපි 301 ඉඳලා 310 දක්වා බැලුවා 320 දක්වා බැලුවන්නේ. හැබැයි අපිට හම් වෙනවා 335 කියනකොට එකක්. 340 දක්වත් නැහැ. 340 ඉඳලා 350ටත් නැති නිසා අපි මෙන්න 350 පටන් ගමු. 350 351 352 353 354 355 ඊළඟට 356 357 358 359 කියලා ගන්නවා. ඊළඟට 360 දක්වා බලනවා. 370 380 400 410 420 අන්න අපිට එක තැනක් ආයෙ නැවත හම්බ වෙනවා. 435 440 ගණන් වලත් නෑ. 453 කියනකොට තව එකක් හම්බ වෙනවා. 460 ගණන් වලත් බලනවා. අපි ලියන්න නැතුව බලනවා. 460 ගණන් කියද්දි 3 ඉලක්කමයි 5 ඉලක්කමයි නෑ. 70 ගණන් 80 ගණන් 90 ගණන් දක්වා ලියනකොටත් 3 ඉලක්කමයි 5 ඉලක්කමයි අපිට හම්බ වෙන්නේ නෑ. ඒ කියන්නේ පුතේ මෙතන කීයක් තියෙනවද කියලා අපි දැන් ගණන් කරලා බලමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13යි අන්න අපිට ලැබෙනවා 301 ඉඳලා 500 දක්වා මේ තියෙන ආසනවල 3 ඉලක්කමයි 5 ඉලක්කමයි එක ළඟ යෙදෙන අවස්ථා 13ක් තියෙනවා. ඔන්න එහෙනම් දුවේ පුතේ මේ ගැටලුව ඔබට වඩාත් හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් ගණිත ගැටලු 100ක් සාකච්ඡා කරන YouTube සම්මන්ත්‍රණ මාලාවේ තුන්වෙනි ගැටලුව අපි අද මෙතකින් අවසන් කරනවා. හෙට තවත් අලුත් ගැටලුවකින් හමු වෙමු. අයිබෝවන්.